අපිට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. සැමියා බිරිඳට පහර දෙනවා කියලා. කවුද ගෑනුන්ට ගාලා දෙන්නේ? කවුද කොහෙද දැයියක්? මාත්‍යෝ අඳු කඩන්න ඕනේම ගෑනුන්ට ගන්න බෑ. හරි? ගෑණියෙක් කියන්නේ ගෑණියෙක්ට අපි උතුම් කොට සලකන්න. ඒයි! ඒයි! මේවදෙන්! මේවදෙන්! ඉඩම් අංක 10න් දෙක නේද? ඉඩම් අංක 10න් දෙක නේද? උඹ නේද උඹේ ගෑනට පහර දුන්නේ? අනේ මාමේ මම තාම බෙදන්නේ මම ඉන්නේ අටපසරේ. වටේ ඒකට මහන්දි වලින් නිකන් මේ බැඳලා ළමයි උදින තාත්තලා වගේ. වටේ නෙමෙයි බෑ. පයද? බයික් වල හෙල්ලන්න දා රෝද ගහ. පන්. යෝ. කන පාලනා පොඩි උන්ට රම්මනම් කියනවට. දැන් එන්න කෙනා තමුන්ගේ පිරිතට. මණිකේ. සුටි මම අම්මා එන්න උමියෝ. එන්නකො බැටි චුට්ටක් එළියට ඉතින්. ආදරෙන්නේ කතා කරන්නේ අප්පා. මේන්. අවුරුදු 10ක් ලව් කරලා වෙන එකක් බැන්දා. මේ වාතුරු කියනවා මම ඔයාට පාර දෙනවලු. නෑනේ විශ්වද අම්මෝ. එහෙම කරලාද අපි? තමුන්ට ස්වාමියා පහර දුන්නද? නෑ මහත්තයෝ. දැක්කද සර් ඒකද කියන්නේ මෙතන පහර දීමක් වෙලා නෑ. නැද්ද? දැක්කද නෑලු. අලුත් අවුරුද්දේ ප්‍රශ්න දාගන්න බෑ. ප්‍රශ්න දාගන්න තිබුණොත් දානවා ගිහින් කූඩුවට. හරි. රත්නායක අපි. හරි. හරිසයන් වාද්‍යෝ. අදලේ ඊ. හරි. සෙල්ල යන්න සෙල්. නැද්ද? සෙල්ල යන්නකෝ සෙල්. ඒව ප්‍රශ්නයක් නෑ අනේ යන්න. නැද්ද? නෑ. සර්ලා යන්නකෝ. ප්‍රශ්න නෑ. නෑ ප්‍රශ්න නෑ. ප්‍රශ්නයක් නෑ සෙල්ල යන්න. පස්සේ එන්න. නේ. පස්සේ එන්න. Ding ding ba ba ding ding ba